ආයුබෝවන් කියලා පිළිගන්නවා. අදත් මගේ YouTube channel එකට ඔයාලා හැමෝම. ඉතින් අද මම ආවා පොල් තෙල් තේ හැන්දක් වගේ චූටි ප්‍රමාණයකින් කොහොමද චිකන් තයි කෑල්ලක් බෙදගන්නේ කියලා ඔයාලට කියන්න. ඉතින් කුස්සියේ චිකන් හොදන්න ගත්තහම මැස්සෝ හැමත් වෙනවනේ. ඒ හින්දා මම ඔන්න සුවඳ හමන පහනක් එහෙම පත්තු කරගෙන මේ වැඩේට ලෑස්ති වුණා. මං ඉතින් චිකන් කෑලි දෙකක් හොඳට හොදලා අරගෙන මිරිස් කහ 3-5 ගොරක ඕවා දාලා දරලිපේ තියලා තම්බ ගන්න තමයි මේ හදන්නේ. ඉතින් මගේ වැඩ කොහොමත් අඩු වියදමකින් වැඩි ප්‍රතිලාභයක් නේ. ඉතින් ගැඹුරු තෙලේ චිකන් බදින්න ගියොත් එහෙම ලොකු තෙල් වියදමකුත් යනවා. අපිට තෙල් ගොඩක් කන්න හොඳ නැහැ. ඒත් එක්කම තවත් චූටි කතාවක් මෙතන. මහත්තයා කැමති නැහැ මේ බබාට චිකන් දෙනවට. එයා කියනවා මේ ඔය කුකුල් පැටව් ඉක්මනට ලොකු කරගන්න බෙහෙත් එහෙම ගහලා තියෙන්නේ. ඇයි ළමයාට වසවිස කන්න දෙන්නේ? ඉතින් ඔය හැම දෙයකටම විසඳුමක් විදිහට මං කල්පනා කරා මේ චිකන් විනාඩි 20ක් විතර හොඳට තම්බලා ගන්නම් කියලා. ඉතින් ඒ හින්දා අඩු වියදමෙන් මේ වැඩේ කරගන්නත් ඕන නිසා මං දරලිප පත්තු කරලා චිකන් තම්බ ගන්න තමයි ඔය ලෑස්ති උනේ. එතකොට චිකන් බෙද ගන්න ඕන වෙන දේවල් තමයි මම මේ ලෑස්ති කරගත්තේ. ඔතන ඉතින් තම්බගත්ත චිකන් තයි කෑල්ලයි පොල් තෙල් ටිකක් සෝස් ලුණු ගම්මිරිස් දෙහි චුට්ටක් තියෙනවා. ඉතින් මම මේකට සෝස් ටිකක් ලුණු ගම්මිරිස් ටිකක් දාලා ඔයිල් ස්ප්‍රේ බොටල් එකක් තිබුණාට ඔතන මං ඉතින් ස්ප්‍රේ කරන්නේ නැහැ. යාළුවෝ හිතුවොත් එහෙම මං ස්ප්‍රේ කරනකොට ගොඩක් ස්ප්‍රේ කරා තෙල් ගොඩකින් තමයි මේක බැදගත්තේ කියලා. ඉතින් ඒ හින්දා ඕන් තෙල් ඇත්තටම තේ හැන්දක් වගේ චූටි ප්‍රමාණයක් තමයි මං දාන්නේ. ඊට පස්සේ මම මේක හොඳට අතින් අනනවා. ඒ අතරට මගේ එයා ෆ්‍රයර් එක මම විනාඩි 5ක් විතර හීට් වෙන්න ගහලා තියෙන්නේ. අනේ අද මට බේකින් පේපර් නැති නිසා ඔයිල් පේපර් එකක් තමයි ඉතින් ඒකට එලා ගත්තේ. ඔය තියෙන්නේ මං අනාගත්ත චිකන් කෑල්ල. ඉතින් මම මේක ඉස්සර වෙලා විනාඩි 10ක් වැඩි හීට් එක බැදෙන්න අරිනවා. ඊට පස්සේ දෙපැත්ත මාරු කරලා ඊළඟට අඩු කරනවා හීට් එක විනාඩි 5ක් වගේ ප්‍රමාණයකදී 150ට විතර. එතකොට මට රෙස්ටුරන්ට් එකක වගේ ලස්සන සුවඳ පාට තියෙන චිකන් කෑල්ලක් පුතාට බෙදලා දෙන්න පුළුවන් වුණා. ඔය තියෙන්නේ මම බෙදගත්ත චිකන් කෑල්ල. ඉතින් අඩු වියදමකින් හරි ලේසියට කරගත්ත වැඩක් හොඳයිද කියලා බලන්නකෝ. අදට මං ගිහින් එන්නම්. ඔයාලට බුදු සරණයි.